විශ්මිත සිව්හෙළය සිව්හෙළය ගෞතම බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා අම්පාර රජගල වේළුවනාරාමේ සිට බුදුගල කුසිනාරා නුවරට වැඩම කළ ගමන් මාර්ගය පිළිබඳවයි අද විශ්මිත සිව්හෙළය. විශ්මිත සිව්හෙළය සිව්හෙළය ගෞතම බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර අවසාන කාලය ගත කරන ලද්දේ රජගහනුවර වේළුවනාරාමේදී. එසේත් නැත්නම් වර්තමානයේ අම්පාර රජගලදී එහි සිටි ගෞතම බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා කුසිනාරා නුවරට වැඩම කරන ලදී. අද අපි මේ වීඩියෝවෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ බුදු පියාණන් වහන්සේ අම්පාර රජගල සිට කුසිනාරා නුවර දක්වා එසේත් නැත්නම් කල්තොට බුදුගල දක්වා පැමිණි ගමන් මඟ පිළිබඳවයි. අම්පාර රජගල හෙවත් රජගහනුවර වේළුවනාරාමේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ කුසිනාරාවට වැඩම කරන අතරතුරේදී අවසාන වස්වැසීම සිදු කරන ලද්දේ බේලුව නම් ග්‍රාමයේදීය. එසේත් නැතිනම් වර්තමානයේ බුත්තල නම් ග්‍රාමයේදීය. ඔබට අදද බුත්තලදී බුදුරජාණන් වහන්සේ වස්වසන ලද ගල් ගුහාව පවා දැකගත හැකි වෙයි. මේ විශේෂත්වය වන්නේ බුදුරජාණන් වහන්සේ තවත් මාස 3කින් පිරිනිවන් පාන ලබන බව ආනන්ද හිමියන්ට ප්‍රකාශ කරන ලද්දේ මේ බේලුව නම් ග්‍රාමයේ වස්වසමින් සිටින කාලයේදීය. වස් කාලය අවසන් කරන ලද බුදු හිමියන් බේලුව ගමේ සිට කුසිනාරාව බලා වැඩම කිරීම ආරම්භ කරන ලදී. බණ දේශනා කරමින් මිනිසුන්ට මගඵල අවබෝධ කර දෙමින් සෙමින් උන්වහන්සේ කුසිනාරාව බලා වැඩම කරන ලදී. මේ වඩිනා ගමනේදී ඇතිලිවැව ග්‍රාමයට ආසන්නයේ ඇති තවත් කුඩා ග්‍රාමයක් වන බලහරුව නම් ග්‍රාමයට බුදුරජාණන් වහන්සේ වැඩි බව සඳහන් වේ. මේ ග්‍රාමය අපට වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ අවසන් දානය පූජා කරන ලද චුණ්ඩකම්මාර පුත්‍ර විසින් එම දානය පූජා කරන ලද්දේ මේ බලහරුව නම් ග්‍රාමයේදී වන බැවිනි. බුදු පියාණන්ට දානය ලබා දීමට තනන ලද දෙව්රම් වෙහෙරෙන් නටබුන් අදද මේ ග්‍රාමයේ දක්නට ලැබේ. මේ ස්ථානයේදී දෙන්නු ලබන ලැබූ දානයේදී බුදු පියාණන් වහන්සේට සූකර මද්දව නම් හතු වර්ගය පූජා කරන ලද අතර එයින් යටපත් වී තිබූ ලේ අතිසාරය රෝගය උන්වහන්සේට නැවත උත්සන්න වූ බව පැවසේ. ඉන් අනතුරුව තවත් දැඩි ලෙස රෝගාතුර වූ උන්වහන්සේ බලහරුව ග්‍රාමයේ සිට හම්බේගමුව හරහා වේලි ඔයට වැඩම කොට එතනින් බුදුගල කුසිනාරා නුවර බලා වැඩම කරන ලදී. එහි කල්තොට සිට හල්දුම්මුල්ල දක්වා වූ ප්‍රදේශය මල්ල රජදරුවන්ගේ රාජධානිය පිහිටි ප්‍රදේශයයි. එම මල්ල රාජධානියේ උපවත්තන නම් සල් උයනට බුදුරජාණන් වහන්සේ වැඩම කරන ලද බව සඳහන් වේ. බුදුගල පන්සල අද පිහිටා තිබෙන්නේ උපවත්තන සාල වනයේය. මෙවන් කුඩා වූ නගරයක ගල්කුළු මැද පිරිනිවනට නොගොස් වේළුවනාරාමය වැනි ප්‍රසිද්ධ ආරාමයකට ගොස් පිරිනිවන් පාන ලෙස ආනන්ද හිමියන් ගෞතම බුදු හිමියන්ගෙන් ඉල්ලා සිටියේ මෙම ස්ථානයේ පැවති දුෂ්කර තත්ත්වය දැකීමෙනි. නමුත් බුදු හිමියන් එයට අවනත නොවී එම ස්ථානයේ පිරිනිවන් පාන බව ආනන්ද හිමියන්ට ප්‍රකාශ කළ බව සඳහන් වේ. අදද ඔබට බුදුගලට ගියහොත් ගල්වලින් වැසුණු කුඩා ග්‍රාමයක් බව ඔබට තේරුම් යනු ඇත. අම්පාර රජගල සිට බුදුගල දක්වා වූ මාර්ගය එසේම අවසාන වස්වැසීම සිදු කළ බේලුව නම් ග්‍රාමය ඒ වගේම චුණ්ඩකම්මාර පුත්‍රයා විසින් පිරිනමන ලද අවසාන දානය
ලබා දුන් ස්ථානය වන බලහරුව නම් ග්‍රාමය ආදී සියලු ස්ථාන මේ හෙළබීමේදී අදටත් දක්නට ලැබේ. මෙවැනි සාක්ෂි මේ හෙළබීමෙන් හමුවද්දී ගොතම බුදුන් ඉන්දියාවේ යයි පැවසීම කෙතරම් මුලාවක්දයි ඔබට වැටහි යනු ඇත.